කොහොමද යාළුවනේ ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගලන්ට අරගෙන ආවේ ගොඩාක් වටින වීඩියෝ එකක්. ඉතින් මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මේකට fresh milk ඕන වෙනවා. තව බිත්තර 4ක් 5ක් මේකට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ද්‍රව්‍ය සියල්ලම එකට මිශ්‍ර කරගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඔයාලා. එම මිශ්‍රණය තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මේ විදිහට පාට 6කින් කොටස් 6කට අපිට මේ මිශ්‍රණය බෙදා ගන්න පුළුවන්. සෝස් බෝතලයක් අරගෙන මෙන්න මේ විදිහට අර මකුළු දැල් වගේ හිටින ආකාරයට මේක වක් කරගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි වක් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් පාට 6ෙන්ම මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. පසුව මෙන්න මේ විදිහට රෝල් කර ගැනීමක් සිදු කරන්න ඕනේ ටිකක් ඉදුණට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි රෝල් කරගත්තට පස්සේ ඔයාලා දකින්නේ හිමින් සීරුවේ කැඩෙන්නේ නැති වෙන්න හිමීට රෝල් කරගන්න ඕන. මෙන්න මේ විදිහට ලස්සනට එනවා ඔයාලා හොඳට රෝල් කරගත්තාම මේ විදිහට චොකලට් මිශ්‍රණයෙන් හදා ගන්නත් පුළුවන්. මේ විදිහට පාට 6ෙන්ම හදා ගන්නත් පුළුවන් ඔයාලට. දැන් මම ඔයාලට මේකෙන් ලැබෙන ලාභය පෙන්නන්නම්. පාන් පිටි කිලෝ එකක් රුපියල් 300ක් නම් කඩේට දාන මිල අපි රුපියල් 35 ගානේ තමයි කඩේට දාන්නේ. කෑලි ගාන කෑලි 50ක් පුළුවන් මේකෙන් හදාගන්න. එතකොට මුදල හොයන්න රුපියල් 35 වැඩි කරන්න ඕනේ 50න්. එතකොට රුපියල් 1750ක් එනවා ලාභය. පිටි වලට රුපියල් 300ක් ගියපුවාම 1750න් 300 කඩු කරාම 1450. මාසෙකට රුපියල් 50000කට වඩා හොයන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.